හරි අද අපි කතා කරන්න යන්නේ 2012 ආපු කහානී කියන මූවී එක ගැන. මේකේ මේන් රෝල් එක කරන්නේ විද්‍යා බාච්චි. මේක පරණ වුණාට ඒ කාලේ හැටියට මාර ප්ලොට් ට්විස්ට් එකක් තියෙන කතාවක්. මේකේ අනිත් එක විශේෂත්වය වෙන්නේ අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ කතා. ඉන්දියාවේ සිනමාව ගත්තොත් එහෙම අපි ගොඩක් කරවට ගෑනු මේ ෆීමේල් කැරක්ටර් එක දකින්නේ පොඩි සපෝටිව් කැරක්ටර් එකක් විදිහට. ගොඩක් වෙලාවට අපි දැකලා නැහැ ෆීමේල් කැරක්ටර් එකක් මේන් කැරක්ටර් එකක් වෙනවා. හැබැයි මේ කහානියකේ මේන් කැරක්ටර් එක ෆීමේල් කැරක්ටර් එකක්. විද්‍යා බාච්චි ඉන්නේ කැරක්ටර් එකට. එතකොට අපි ස්ටෝරි එක ගත්තොත් එහෙම මේක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට තමයි විද්‍යා බාච්චි ඉන්නේ. එතකොට මෙයාගේ හස්බන්ඩ් නැති වෙලා හස්බන්ඩ් හොයනවා. මෙයාලා ඉන්නේ ඉංග්ලන්ඩ් වල. ඉංග්ලන්ඩ් ඉඳන් හස්බන්ඩ් හොයාගෙන එනවා ඉන්දියාවට. ඒ ඉන්නේ හස්බන්ඩ් වැඩ කරන තැනට තමයි එන්නේ. ප්‍රදේශයට තමයි එන්නේ. එතකොට එහෙම තමයි මේ කතාව පටන් ගන්න. කියන්නේ එයා ඉංග්ලන්ඩ් වලින් ඉඳන් ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දානවා තමන්ගේ හස්බන්ඩ් නැති වෙලා කියලා. එතකොට මේ මුළු කතාවම මෙයා කොහොමද මෙයාගේ හස්බන්ඩ් හොයාගන්නේ, එක දේවල් කරන්නේ, කොහොමද මේ හස්බන්ඩ් නතර වෙලා හිටපු හොටෙල් එක හොයාගෙන ඒ හොටෙල් එකට යනවා. ඒතර හස්බන්ඩ්ගේ ගෙදර එයා ෆැමිලි විස්තර කියලා තියෙන තැනට යනවා. ඒ වගේ හස්බන්ඩ් මෙයාට කියලා තියෙන විස්තර කොහොමද මේ හස්බන්ඩ් හොයාගන්න එක තමයි මෙයා කරන්න හදන්නේ. හැබැයි මේකේ ෆිල්ම් එකේ අන්තිමටම මේ කතාව සම්පූර්ණයෙන් කන පිට හැරෙනවා. ඒකක් හිතා ගන්න අමාරු වෙනවා. හරිද? එතකොට හැබැයි මේකේ ෆිල්ම් එක මුලින්ම අපිට පෙන්නනවා මෙට්‍රෝ ස්ටේෂන් එක වෙච්ච මෙට්‍රෝ බෝම්බ් එක. මෙට්‍රෝ ට්‍රේන් එකක වෙච්ච බෝම්බ් බ්ලාස්ට් එකකින් කට්ටියක් මැරෙනවා. හැබැයි ගවර්න්මන්ට් එකක් විදිහට මෙයාලට මැරිච්ච අයට සාධාරණයක් මෙයාලා කරන්නේ නැහැ. අන්නේ ඒ ඉන්සිඩන්ට් එක මේ කතාවට මේන් ඉන්සිඩන්ට් එක නේ ඉන්සිඩන්ට් එක. එතකොට අපිට කතාව මැදදී තමයි කොහොමද ඒක මේකට මේ ගෑනුගෙනගේ හස්බන්ඩ් හොයාගන්න මේ කතාව කොහොමද වැදගත් වෙන්නේ කියන එක අපිට මේ කතාවේ මැදදී තේරෙනවා. හැබැයි අන්තිමටම මේ කතාව හිතුවත් නැති විදිහට වෙනස් වෙනවා. මේ විද්‍යා බාච්චි ඉන්න කැරක්ටර් එකට පොලිස් ඔෆිසර් කෙනෙක් උදව් කරනවා. කොහොමද මොකද මෙයා මේ ටවුන් එක ගැන මොකුත් දන්නේ නැහැ. ඒ වගේම ගවර්න්මන්ට් එකත් මේකට පොඩි ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. ඒ විදිහට කොහොමද මෙයා කුමාරි අන්තිමට මේ මෙට්‍රෝ බෝම්බ් එකකින් වෙච්ච මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරනවා. ඒ වගේම තමයි මෙයාගේ හස්බන්ඩ් හොයාගන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා බලන්න අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න ඕනේ. මොකද ඒක තමයි ඒකේ අතල් එක තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න. මේ ගෑනු කෙනෙක් මේ කැරක්ටර් වුණාට මාර වව් එකක් තියෙනවා. එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා.